එපා තියාගෙන පස්සේ දෙන්න. බංගලාවෙන් ටිකක් එළියට ටිකක් වරෙන් බලන්න බංගලාවෙන් බලන්න එළියට ටිකක් බහින්න බලන්න දැන් අර පැත්තට බලන්න ගිහින් ඉල්ලගනින් බලන්න පොඟල ටිකක් වරෙන් බලන්න ඔයාගේ වැඩක් ටිකක් පෙන්නපම් බලන්න මූ තමයි මතේ තිත් පොළඟ ජට පොළඟ ඒ ණයත් එක්ක යා ඉන්න ණය පැත්තත් එක්ක නේ දැක්ක නේද ඔගේ සද්දේ උලන් යනවා වගේ ටියුබ් එකනේ ඔව් නයි පැටි ඒ මොකද ඌගේ ඇඟේ ඌ මත හැවරෙනවා මොකද දැන් ඔක්කොම ගලවලා තියෙන්නේ මාත් විසරත් හතරෙන් දෙකක් ගලවලා දෙකක් තියෙනවා එවන්ට මත ගොදුරක් කියම ගිලින්න එපා ඔව් ඒක නෑ ඒක හැපුවොත් ඉතින් ඉස්සයි බේත් වෙනවා ඔව් මොනවයි කරන්නේ ඒක විස ගල් තියෙනවා ඒ වල්ලනවා අපි ඕගොල්ලෝ යමින් යම ජූසි 14 දෝ ගුලි වෙලා ඉන්නේ හැටි බලන්න නේ ඔහොම ඉඳලා තමයි පණින්නේ ඔය විදිහට ඉඳලා ඉඳලා ඉන්නේ පණින්නේ නැද්ද එහෙනම් පණිනා ඌ එකපාරටම පණින්නේ නෑ ඌ ඉවර කරලා තමයි පණින්නේ එහෙමද ඔව් කොළ ගොඩවල් වලත් ඔහොම තමයි කරන්නේ නේද ඔයා මෙයා මේ පොඩි කාලේ ඉඳන් ඉන්නවද ඔයාගා කොළඹ අල්ලලා ඉතර දවස් නෑ වරෙන් ඇති බංගලාව හැපෙන්නත් ටිකක් බලන්න ටිකක් අර පැත්තට හැරිලා ටිකක් ඉල්ලපන් බලන්න තෑගි භෝග දේවි බලන්න බිත්තරයක් එහෙම දුන්නොත් කනවද දැන් ඉංගලින්නේ මාතර මිනිස්සු බලන්නේ කොහොමද හැපින්න මූ තමයි හැපින්නේ මූ තාම පැටියෙක් මූ අලුත් එකෙක් තාම ටිකක් පුරුදු මදි පොංගලක් ටිකක් බලන්න ඇතුළට යමන් මේ පැත්තට ඇවිල්ලා ඉන්න පණින්න ගන්න කොහොමද මේ කොළඟ කොළඟේකලු මූ පිඹුරට ලොකු වෙන කාලේ නෑ මූ මෙච්චරයි මූ තව ඕනනම් මාතේ ඔච්චරක් විතර ලොකු වෙයි ඊට වඩා ලොකු වෙන්නේ නෑ පිඹුර ලොකු වෙනවනේ ඒ පිඹේ පිඹුර දැන් කොළඟේද කොළඟ පිඹේ තිත් කොළඟ උන්න බලා ගන්න පොළඟ පැටියයි තිත් කොළඟයි උන් දෙන්න එකට ඉන්න ප්‍රශ්නයක් නෑ අර බෙහෙත් එම තියෙනවනේ මත මේ වලටත් බෙහෙත් ගාලා ටික කලවම් කරලා තමයි ගාලා එතන ඉන්නේ නයි පැටියේ ගොමත් එක්ක ඔය ඉන්නේ ඒගොල්ලන්ගේ සෙල්ලම් නම් දැන් තේරෙන්නේ ඇති අන්න අරයකට සෙල්ලම් ටිකක් ළමයන්ට දෙන්නන්න පොඩ්ඩක් ඕ ඉතින් එහෙම තමයි නටන්නේ දවසම නැතිව ඔය ණයව දැක්කේ ටින් වරෙන් ඉස්සරහට කොහෙද හිටියේ? ඒ අරක
ඉතින් පුතා බලන්න කැලේ සතා වුණාට කමන්නේ මාටින් ලස්සනට බලන්න නැගිටලා බලන්න චූටි බබාලායෙන් බලාගෙන ඉන්න අපේ මාත්‍යලායෙන් බලාගෙන ඉන්න. ඉතින් ඔක්කොටම බලන්න ටටා එකක් දීපන් මාටින් බලන්න ලස්සනට අන්න. ඉතින් ටටා එකක් දුන්නා නම් පුතා ඉස්සරහට ගිහින් ලස්සනට පෙරලිලා පිනුමක් තව පිනුමකුත් අල්ලගෙන වරෙන් පුතා ඉක්මන් කරලා බලන්න ලස්සනට අන්න. තව ගමනකොත් මාටින් බලන්න ලස්සනට පුතා බලන්න අන්න. ඉතින් බලන්න උඩත් පැනලා ගහපන් බෙල්ල කොන්ද කඩා ගන්න නැතුව ලස්සන වවුල් සරකේස්යක් මාටින් ඉක්මන් කරලා. තව ගමනකොත් මාටින් ලස්සනට වවුල් සරකේස්යක් අන්න. ඉතින් අර පිටිපස්සට අල්ලපන් ලස්සන බල්ටියක් බලන්න කූන්ති ගාවට. තව ගමනකොත් ලස්සන බල්ටියක් ඉක්මන් කරලා අන්න. තවත් ගමනක් බලන්න කීන දෙහාලා බලන්න ලස්සනට අන්න. ඉතින් කොහොමද අපේ අනුරාධපුර පොළොන්නරුව සීගිරි දඹුල්ල පැත්තේම අර පුංචි පුංචි ළමයි එකතු වෙලා ලී කෝට්ටුවක්කේම කරේ තියාගෙන එළහරක් මීහරක් ටික දක්වන්න ගියපු තාලේ පෙන්නපම් බලන්න. ඉතින් එළහරක් මීහරක් අනුන්ගේ හේනකටවත් අනුන්ගේ වත්තකටවත් අනුන්ගේ ගොවිපොලකටවත් අනුන්ගේ කුඹරකටවත් ගියාද කියලා කල්පනාවෙන් බෝධිසියෙන් උදේ ඉඳන් හැන්දෑ වෙනකල් එළහරක් මීහරක් ටික දක්වගෙන ආපු තාලේ පෙන්නපම්. ඉතින් ලී කෝට්ටුවක් දාලා තව ගමනකුත් ලස්සනට අන්න පිනවා. අර්ලි විදියට කරන් ඉන්නකො. තවත් ගමනක් බලන්න ලස්සනට බලන්න අන්න. ඉතින් උඩත් පැනලා ගහගෙන වරෙන් ලස්සන වවුල් සරකේස්යක් තව ගමනකුත් ඉක්මන් කරලා අන්න. ඉතින් පුතා බලන්න අර නැන්දම්මයි මාමයි බලන්න ගින් බැන්නයි කියලා තරහ වෙලා බුදිය ගත්ත තාලේ බලන්න ලස්සනට බුදිය ගනින් බලන්න. යකෝ නැන්දම්මයි මනලැත්තයා රා රකුබන නිසා පවුලට ගහන නිසා වෙන්නේ නැති මාටින් නැයිටපම් බන් තරහ නැතුව නැයිටපම්. දැන් ඉතින් ඔයාට නැටුම් එහෙම උගන්වපු ගුරුනාන්සර්ලා කතා කරන නැයිට. ඒත් බෑ. ඉතින් ඔයාගේ පවුලයි දරුවෝ ටිකයි ඇවිල්ලා කතා කරනවා නැයිටපම් තරහ නැතුව. හොඳටම තරහයි. ඉතින් ඔයාගේ අම්මයි තාත්තයි සහෝදර කට්ටියක් එක්කම ඇවිල්ලා කතා කරනවා නැයිටම. ඉතින් බලන්න අර හනුමන්තා පැනපු තාලේ පැනපම් බලන්න. හිර වෙන්නේ එහෙම නැතුව බෙල්ල කොන්ද කඩා ගන්න නැතුව ලස්සනට බලන්න කෝන්ති ගාවට. අන්න. තව ගමනකොත් පැනපම් බලන්න කෝන්ති ඉක්මන් කරලා කීන තියාලා බලන්න අන්න. ඉතින් පුතා බලන්න රටේ ලෝකේ හොරු වැඩි. තක්කඩියා මිනිමරුවා බේබැද්දා මංකොලකා. ඉතින් කොහොමද හොරා කවුරුත් නැති වෙලාවට ජනෙල් දොරවල් කඩලා බිත්ති කඩලා උලේ මයින් කරලා රින්ගනවා. ගෙයක් දොරක් නෑ බලන්න. ඉතින් අර ජනෙල් වලට එහෙම දාලා තියනවා කම්බිකූර. ඉතින් අර කම්බිකූරේ මෑත් කරලා රින්ගනවා වගේ බලන්න හිර වෙන්නේ එහෙම නැතුව බලන්න රින්ගපම් බලන්න. කල්පනාවෙන් බෝධිසියෙන් වටා පිටා බලලා හොරගම් කරනවා වගේ නෙමෙයි පොලිසියෙන් අල්ලගත්තොත් ගුටෙත් කන්න වෙනවා හිරෙත් යන්න වෙනවා කියලා බලලා. ඉතින් අඩි සද්දයක්වත් ගේ ඇතුලෙන් ඇහෙනවද කියලා බලලා කවුරුත් නැත්තනම් කොහොමද පටස් ගාලා රින්ගපු තාලේ බලන්න ආන්න. ඉතින් හොරා රන් රිදී ගත්තයි බඩු මුට්ටු ගත්තයි කියලා අද කාලේ නම් උසාවි පොලිසිය. සිංහල රජ කාලේ වැරදි කාර්යය උලේ තිබ්බ තාලේ මාටින් පරිස්සමෙන් බලන්න. ලැජ්ජයිද උලේ ඉඳ ගන්න. උලේ ඉඳන් බලන්න කතා කරන්න බැරි වුණාට නැටුම් පෙන්වයි කියලා ටටා එකක් ඔක්කොටම බලන්න දීලා ගින් ඉල්ලගනින් දේවි බලන්න ඔක්කොම එකතු කරලා. මෙයාද මේ සල්ලි එක්කව කරන්නේ? නෑ යන්නේ. එයාට දුන්නොත් නම් ඒක හම්බෙන්නේ මට ඉරනවා. ඉරනවද? මාටින් කෝ බලන්න මේ පැත්ත හැරෙන්න බලන්න. මාටින් බිස්කට් හම්බෙන්නේ. අර පැත්තට ගිහිල්ලා ගන්න. ඉස්සරහට යන්න. මේගොල්ලෝ තාම පිඹිනවද? මාටින් ඔය එහා පැත්තේ නම් ඉන්නේ භූසිත මාටින්.